හායි ගයිස් අද වීඩියෝකින් කතා කරන්නේ ඔයාලට මොකක් හරි ක්ලාස් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයා පොඩියට කරන් යන ඔයාගේ බිස්නස් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලට මොකක් හරි කෝස් එකක් ප්‍රොමෝට් කරගන්න ඕන නම් මේවට අවශ්‍ය වෙන පෝස්ට් ලේසියෙන්ම හදාගන්න පුළුවන් විදියක් ගැන තමයි අද කතා කරන්නේ. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය පෝස්ට් 100% ෆ්‍රී AI පාවිච්චි කරලා හදාගන්න පුළුවන් විදියක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් යාළුවනේ ඔයා මේ වීඩියෝ එක බැලුවාන් පස්සේ ඔයාලට තවදුරටත් ග්‍රැෆික් ඩිසයිනර්ස්ලාට සල්ලි වියදම් කර පෝස්ට් හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ පොඩි ප්‍රොම්ප්ට් එකක් දීලා ඉවර වෙලා ඔයාලට අවශ්‍ය දේ සිංහලෙන්ම ටයිප් කරලා ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඔයාලට අවශ්‍ය පෝස්ට් හදාගන්න. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙනවා නම් මේ වීඩියෝ එක ස්කිප් කර ඉවර වෙනකම් බලන්න. ඒ වගේම යාළුවෝ ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මතකතු subscribe කරලා support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ අද වැඩේ පටන් ගන්න කලින් මුලින්ම මම ඔයාලට පෙන්නලා ඉන්නම් මම මෙන්න මේ විදිහට හදපු AI post ටිකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක quality එක කොයි වගේද කියලා. මුලින්ම ඔයාලා යන්න Google එකට හරි Chrome එකට හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් fellow.ai කියලා search කරගන්න. මම description එකේ link එක දාලා තියෙනවා. එතනින් ඔයාලට මෙන්න මේ විදිහට එන්න පුළුවන්. මම මේ විදිහට search කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපිට මෙන්න මේ විදිහට මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකට ගිහින් ඔයාලට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ලොගින් වෙන්න මේකට. ඊට පස්සේ ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඉන්ටර්ෆේස් එක. ඉතින් යාළුවනේ ඔයාලට කියන්න ඕනේ මෙන්න මේකෙන් Nano Banana Pro එක access කරායින් පස්සේ අපිට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් එකපාරයි. ඒ කියන්නේ ඊට පස්සේ ඔයා එක ඉමේජ් එකක් ජෙනරේට් කරගත්තයින් පස්සේ මෙයාලා බයි කරන්න කියලා පෙන්නනවා. ඉතින් යාළුවනේ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම ඔයාලට බයි කරන්න දෙයක් නැහැ. මං කලින් ඔයාලට දාලා තියෙනවා ටෙම්ප් මේල් හදන විදිය ගැන වීඩියෝ එකක්. ඒක මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේ වීඩියෝ එකේ. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් දැන් මම එක ඉමේජ් එකක් ජෙනරේට් කරගෙන ආයෙ ඉමේජ් ජෙනරේට් කරන්නේ මේකෙන් ලොග් අවුට් වෙලා ටෙම්ප් මේල් එකට ගිහින් ඊමේල් එකක් අරගෙන ඉවර වෙලා මේකට ආයෙ ලොගින් වෙනවා. එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අන්ලිමිටඩ් වගේ මේක පාවිච්චි කරන්න පුළුවන් ඉතින්. හරි ඉතින් යාළුවනේ අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් AI image කියලා තියෙනවා. අපිට ඒක උඩ ක්ලික් කරන්න පුළුවන්. එතකොට Nano Banana Pro එක access වෙනවා. ඊට පස්සේ යාළුවනේ අපිට මෙන්න මෙතනින් prompt එක ඔයාලට අවශ්‍ය prompt එක දෙන්න පුළුවන්. අවශ්‍ය නම් මෙතනින් image එකකුත් upload කරන්න පුළුවන් මෙතෙන්ට. ඊට පස්සේ ඔයාලට thumbnail වගේ හදනවා නම් එහෙම හදන්නත් පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මම හදාගත්ත prompt එක මෙතෙන්ට දෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ prompt එක ගැන කතා කරද්දී ඔයාලට ලොකුවට knowledge එකක් අවශ්‍ය නැහැ මේ prompt එක type කරගන්න. ඔයාලා දන්න සිංහලෙන්ම type කරන්න පුළුවන්. මම මේ type කරපු එක මම හදාගත්ත prompt එක මම description එකේ දානවා. එහෙම නැත්නම් comment section එකේ දානවා. ඔයාලට ගිහින් ඒක copy කරගෙන හරි ඔයාලට අවශ්‍ය දේවල් වෙනස් කරගෙන මෙන්න මෙතන මම මගේ prompt එකේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මට ඕනි මගේ ICT course එකට 3/4 post එකක් කියලා ඒ විදිහට මුලින්ම මම කියලා තිනවා. ඊට පස්සේ මගේ කෝස් එකේ නම එහෙම දාලා තිනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ටැග්ලයින් ඒ වගේ දේවල් මෙන්න මේ විදිහට දාලා තිනවා. කෝස් එකේ ෆී එක ෆිසිකල් ඒ වගේ ඒවා දාලා තිනවා. ඒවම් මේකට සම්බන්ධ කරගන්න කන්ටැක්ට් එක දාලා තිනවා. ඉතින් ඒ වගේ විස්තර මට අවශ්‍ය මේන් විස්තර ටික මම දාලා තියෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාලටත් අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව මේක හදාගන්න එක එච්චර වැඩක් නෙවෙයි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ fellow.ai එකේ අර හදාගත්ත තැනට අපිට මෙන්න මේ විදිහට මේක දෙන්න පුළුවන්. ඊට පස්සේ දීලා ඔයාලට එන්ටර් කරායින් පස්සේ යාළුවනේ ටික වෙලාවකට පස්සේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලස්සන පෝස්ට් එකක් AI වලින්ම හැදිලා තිනවා. හොඳට සිංහල මේකට සපෝට් කරන සිංහල වචන පවා හොඳට තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම high quality පෝස්ට් එකක් ජෙනරේට් වෙලා තිනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න මේක පුළුවන්. ඒ වගේම ඔයාලට මේක වෙනසක් පොඩි හරි වෙන්න ඕන නම් මේ fellow.ai එකේ අපිට මේක උඩ ක්ලික් කරලා පුළුවන්. මේකේ ටෙක්ස්ට් එහෙම වෙනස් කරගන්න. ඉතින් යාළුවනේ මේ fellow.ai එකෙන් access කරන Nano Banana එකේ විශේෂත්වයක් තියෙනවා. Gemini එකේ Nano Banana එක වගේ නෙවෙයි. මේකේ අපිට කිසිම watermark එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අන්න ඊට පස්සේ ඔයාලට අවශ්‍ය දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් යාළුවනේ මම මුලිනුත් කිව්වා ඔයාලට මේ fellow.ai එකේ එක image එකයි හදාගන්න පුළුවන් මේ එක account එකකින් කියලා. ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට temp mail website එකට ගිහින් ඔයාලට අවශ්‍ය ඇති තරම් email අරගෙන unlimited වගේ මේක පාවිච්චි කරන්න පුළුවන්. මාත් ඒ විදිහට කරනවා. ඉතින් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ලස්සන ලස්සන post ඔයාලගේ business එකට හරි එහෙම නැත්නම් ඔයාලගේ මොකක් හරි course එකකට හරි class එකකට හරි ඕනම ව්‍යාපාරයකට හරි අවශ්‍ය විදිහට ඔයාලට post හදාගන්න පුළුවන් කිසිම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ට සල්ලි වියදම් කරන්නේ නැතුව. මෙන්න මේ විදිහට පුළුවන් fellow.ai එක පාවිච්චි කරලා nano banana එක access කරලා ඔයාලට අවශ්‍ය විදිහට ඔයාලගේ තියෙන ව්‍යාපාරයට හරි මොකට හරි ඔයාලට අවශ්‍ය දෙයට මෙන්න මේ විදිහට AI post හදාගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි යාළුවනේ අද වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අද වීඩියෝ එකෙන් මම කතා කරේ මේ නැනෝ බනාන එක පාවිච්චි කරලා ඔයාලට අවශ්‍ය ඔයාලගේ බිස්නස් එකට හරි එහෙම නැත්නම් ඔයාලගේ මොකක් හරි කෝස් එකකට හරි අවශ්‍ය වෙන පෝස්ට් ලේසියෙන්ම ෆ්‍රී කිසිම ප්‍රශ්නයක් නැතුව හදාගන්න පුළුවන් විදිහක් ගැන. මම හිතනවා යාළුවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම යාළුවෝ ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මතකතුව සබස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.